යාළුවනේ ඉතින් අද තමයි නත්තල් දවසේ. ඉතින් මම ඔයාලා හැමෝටම සතුට සාමය පිණි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ඔයාලා එක්ක ෂෙයා කරගන්න කොහොමද මම ක්‍රිස්මස් දවස් අපි ගෙවන්නේ කියලා. ඉතින් දැන් අපි චර්ච් එකට යන්න තමයි ලෑස්ති. ඉතින් අපි අද චර්ච් එකේ මාසෙක පටාගෙන තිබුණේ. ඉතින් ඒකටත් ඉඳලා එළියට වෙලා තමයි ඉන්න ඕනේ. කොහොමද බබා තියාගෙන ඇතුලේ ඉන්න බෑ. ඉතින් එළියට වෙලා මාසෙකට සහභාගී වුණා. ඊට පස්සේ ප්‍රේ කරලා කැන්ඩල්ස් පත්තුලා පල්ලිය ඇතුළත් බලලා ෆොටෝස් ටිකක් අරගෙන අපිට තිබුණ තව වැඩක්. අපිට තව ලොකු ක්‍රිස්මස් ගිෆ්ට් එකක් ගොඩක් වටින ගිෆ්ට් එකක් හම්බෙන්න තිබුණා. ඒක ගන්න තමයි යන්නේ බෑ. හම්බුණා අපේ ගිෆ්ට් එක. ඉතින් අපේ ගිෆ්ට් එක අරගෙන අපි ආවා බබීට ෂූස් ටිකක් ගන්න. ඒකත් අරගෙන අපි දැන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ගියේ මෙන්න මෙයාලා එක්කගෙන එන්න තමයි. ඊට පස්සේ අපි ගියා අපේ most awaited Christmas dinner එකට. ඉතින් හරිම ආසාවෙන් බලන්න දවසක් මේක. ඊට පස්සේ අපේ බබාට ෆිෂීලත් පෙන්නලා අපි ගියා හොඳට කන්න. ඉතින් මේ විදිහට තමයි අපේ ක්‍රිස්මස් දවස ගෙවුනේ. ඉතින් මේක මට ගොඩක් වැදගත් දවසක්. මොකද අපේ බබීගේ සෙකන්ඩ් ක්‍රිස්මස් එක තමයි මේක. එයාගේ පළවෙනි එක අපිට සෙලිබ්‍රේට් කරන්න වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ ආදරණියන් එක්ක මේ දවස ගත කරන එක තමයි මට නම් ආසම දේ. වා බබි ලයිට්ස් බලන්න ෆේරි වගේනේ. බහලා යන්න.